ඔබ කවදා හරි දැකලා තියෙනවද කුකුළු කරමලක් වගේ පිපෙන අමෝතුම විදිහේ ලේ රතු පාට මලක්? බැලූ බැල්මට මේක පෘථිවියේ තියෙන සාමාන්‍ය මලක් වගේ පෙනෙන්නේ නැහැ නේද? හරියට වෙනත් ග්‍රහ ලෝකයකින් ආපු අద్භූත ජීවියෙක් වගේ. අද අපි ඔබට කියන්න යන්නේ හැමෝටම දකින්න ලැබෙන්නේ නැති සුබාදහමේ ඉතාමත් දුර්ලභ අරුම පුදුම රහසක් හැංගිලා තියෙන මලක් ගැනයි. වීඩියෝව අවසන් වෙනකම්ම බලන්න. එතකොට ඔබට තේරෙයි මේ මල කොච්චර වටිනවද කියලා. මේ අමුතු හැඩයෙන් යුක්ත ලස්සන මල විද්‍යාත්මකව හඳුන්වන්නේ පයස්පයික් කියලා. ඉතින් වීඩියෝවට විද්‍යාත්මක නම් පමණක් භාවිතා කරන අතර විවිධ ප්‍රදේශවල මේ මලට විවිධ නම් භාවිතා කරනවා. ඔයාලගේ පැත්තේ මේ මලට කියන නම අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් මේ පයස්පයික් මලක් පිපෙන්නේ කෙලින් ඉහළට විහිදුණු සිහින් නටුවක් වටේයි. නමුත් මේ ඔබ දකින මල අනිත් හැම පයස්පයික් මලකටම වඩා ගොඩාක් වෙනස්. ඒ ඇයි කියලා අපි වීඩියෝවෙන් බලමු. මේ මලේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේක සුබාදහමේ සිද්ධ වුණු ඉතාමත් අහඹුචාරමය වෙනස් වීමක්. එහෙමත් නැත්නම් ජෙනටික් මියුටේෂන් එකක් නිසා නිර්මාණය වුණු එකක් වීම. උද්භිද විද්‍යාවේදී මේ තත්ත්වය හඳුන්වන්නේ පැසියේෂන් එහෙමත් නැත්නම් ක්‍රෙස්ටඩ් ෆෝම් එකක් කියලා. මේ අපූර්ව වෙනස් වීම නිසා එක දිගට හැදෙන්න ඕන මල් නටුව එකතු වෙලා පළල් වෙලා රැලි වැටිලා අන්තිමට කුකුළු කරමලක හැඩය ගන්නවා. එකම පඳුරේ වුණත් හැම මලක්ම මේ වගේ හැඩ වෙන්නේ නැහැ. දහස් ගණනක් මල් අතරින් කලාතුරකින් තමයි මේ වගේ පැසියේෂන් එකක් දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ මල හරියට සුබාදහම විසින් ඇඳපු ලෝකෙ එකම එක පිටපතක් විතරක් තියෙන සිතුවමක් වගේ. අපි දැන් බලමු මේ මලේ තියෙන වටිනාකම. මේ මලේ පෙනුම විතරක් නෙවෙයි වටින්නේ. පරිසර පද්ධතියට මේන් ලැබෙන වටිනාකම මිල කරන්න බෑ. මේ පයස්පයික් මල ඇතුලේ අධික ලෙස පැණි අඩංගු වෙනවා. ඒ නිසාම මේ අමුතු හැඩයට ආකර්ෂණය වෙලා එන සමනලුන් සහ පැණි කුරුල්ලන්ට මේක දිව්‍යමය ආහාරයක් වෙනවා. ඒ වගේම දුර්ලභ ශාක එකතු කරන ප්ලාන්ට් කලෙක්ටර්ස් අයට මේ වගේ ක්‍රෙස්ටඩ් මියුටේෂන් එකක් සහිත පයස්පයික් ශාකයක් කියන්නේ මිල කරන්න බැරි තරම් වටිනා නිදානයක්. මොකද මේක ගෙවත්තකට ගේන්නේ අමෝතුම රාජකීය සහ අද්විතීය පෙනුම.